නැවතත් ඕගොල්ලොන්ව සාදරයෙන් පිළිගන්නවා. අපි දැන් ඊළඟ පියවරට යමු. ඒ කියන්නේ ඔයාලගේ කණ්ඩායමේ චක්‍ර කාලසටහන හදන්නයි යන්නේ. චක්‍ර කාලසටහන කියලා කියන්නේ ඔයාලගේ කණ්ඩායමේ රැස්වීම් කීයක් තියෙනවද සහ ඔයාලගේ රැස්වීම් පවත්වන වාර ගාන සටහන් කරන කොටස තමයි මේ තියෙන්නේ චක්‍ර කාලසටහන කියලා. ඉතින් ඕගොල්ලොන්ගේ රැස්වීම සතිපතා තියෙනවා නම් අපිට සතිපතා දාන්න පුළුවන්. දිවි සතිපතා කියලා කියන්නේ සතියක් තියෙනවා ඊළඟ සතියේ නැහැ ආයේ ඊට පස්සේ සතියේ තියෙනවා. එතකොට ඒක ඕගොල්ලොන්ගේ කැමති දවසක් තෝරගෙන කරන්න පුළුවන්. මාසිකව නම් ඔයාලා දන්නවා මාසෙකට සැරයක්. එතකොට මේකේ තියෙන මම කලින් අපේ පාඩම් කලාපවලත් දාලා තියෙනවා සමහර ගැටලු වෙන්න පුළුවන්. ඒ කියන්නේ හැම මාසෙම 18 වෙනිදා. එතකොට මෙතන ඔයාලට තියෙනවා ඒ අදාළ දිනය කවද්ද කියලා තෝරලා දාන එක. එතකොට ඔයාලට එතනදි ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ ඒ කාලය දාන එක ඇත්තටම පරණ ක්‍රමවේදයක්. ඒ නිසා ඔයාලා හරියටම සතියේ අපි අලුත් ක්‍රමවේදයට නම් ඔයාලා හරියටම සතියේ කවද්ද කියන එක තෝරගෙන තියාගෙන ඉන්න ඕනේ. අපි සතිපතා නැත්තම් දිවි සතිපතා තමයි දාන්නේ. අපි සතිපතා දාමු. දැනට ගොඩක් අයගේ රැස්වීම් අපි තියෙන දන්න විදියට සෙනසුරාදා තමයි දාන්නේ. අපි මේක හරි කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ මෙම චක්‍රයේ ආරම්භක දිනය කවද්ද කියලා අහනවා. එතකොට ඔයාලට දැන් අපි මේ රැස්වීම හදාගෙන ආපු මේ කණ්ඩායම් පැතිකඩ හදාගෙන ආපු විදිහට අනුව අපේ ආරම්භක දිනය කවද්ද කියලා දාලා තියෙන අපි රැස්වීම් දෙකක් තිබ්බයි කියලා කලින් සටහන් කරා. ඒ නිසා අපි චක්‍රය ආරම්භ කරපු දිනය 16 කියලා තමයි දාන්නේ මේ කාලසටහන අනුව. එතකොට කොටස් බෙදා දීමේ දිනය අපිට අවුරුද්දකට පස්සේ කියන්නේ මේ දාලා තියෙන ටයිම් ලයින් ඒ කියන්නේ කාල වකවානුවේ අවුරුද්දකට පස්සේ තමයි අපි කොටස් බෙදා දීම කරන්න කියලා දාන්නේ. එතකොට අපි මේ වගේ දවසක් දාන්න ඕනේ. එතකොට ඔයාලා අදාළ කොටස් බෙදා දීමේ දිනය සහ ඒ අදාළ දිනයන් ටික දැම්මෙන් පස්සේ ඔයාලට පල්ලෙහා දකින්න පුළුවන් අපේ ඔයාලගේ චක්‍රයේ මාස කීයක් ඔයාලා රැස්වීම තියන්න ඕනේද සහ රැස්වීම් තව කීයක් කරන්න තියෙනවද කියලා ඔයාලට මේකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ කොටස අවසන් කරායින් පස්සේ අපිට මෙතන අවසන් කියන එක දුන්නාම ඔයාලට චක්‍ර කාලසටහන කොටසත් අවසන් කියලා බලා ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි ඊළඟ කොටසෙන් සමාජික පැතිකඩ කියන කොටස සාකච්ඡා කරමු. ඕගොල්ලන්ට ස්තුතියි මේ වීඩියෝ මාලාව නැරඹුවාට.